ඔයා පහන් පත්තු කරනවා නේද? ඒත් දන්නවාද පහන පත්තු කරලා ආසාාවෙන් විශ්ෂ එකක් අපි පාර්ථනාවක් කරොත් ඒක වරදක් වෙන්න පුළුවන් කියලා. පහන් පත්තු කරනවා කියලා 90% විතර බෞද්ධයෝ කරන්නේ වැරැද්දක්. මේක පවක්. එන්න අපි අද කතා කරමු වීඩියෝ එකෙන් පහන් පූජාව සම්බන්ධව. පහන කියන්නේ ලයිට් බල්බ් එකක් නෙමෙයි. අපිට ඕන වෙලාවට පත්තු කරන්න, අපිට ඕන වෙලාවට නිවන්න. මේක බුදුදහමේ සංකේතයක්. සිම්බල් එකක්. එතකොට ගොඩක් බෞද්ධයෝ නොදැනම කරන වැරැද්දක් තමයි මේ පහන් පත්තු කිරීම. ප්‍රාර්ථනාවක් කරන්න, යම් දෙයක් ඉල්ලන්න පහන් පත්තු කරනවා කියන්නේ බෞද්ධයා කරන ලොකුම වැරැද්දක්. මේ පහනට බුදුදහමේදී 3 ආකාරයක පැහැදිලි කිරීමක් කරනවා. පළවෙනි එක නුවණේ ආලෝකය. එහෙමත් නැත්නම් ප්‍රඥාවේ ආලෝකය. බුදුදහමේදී නොදැනුවත්කම සමාන කරනවා අඳුරට. පහනේ එළිය කියන්නේ අපේ දැනුවත්භාවය. අඳුරෙන් එළියට යන සමාන කිරීම තමයි අපිට පහනින් බුදුදහමේදී පළවෙනියෙන්ම හඳුන්වන්නේ. මෙහි දෙවැන්න අනිත්‍යභාවය. පහනකින් අපිට නිරූපණය කරන ඊළඟ අර්ථය තමයි පහනේ තෙල් ඉවර වෙනවා වගේ අපේ ජීවිතෙත් අවසන් වෙනවා. එහෙනම් මෙතනදී අපිට බුදුදහමේදී පැහැදිලි කරන්නේ අනිත්‍යභාවයයි. මේ අවසන් තේරුම ලෙස අපිට බුදුදහමේදී පෙන්වා දෙන්නේ අපි අනුන්ට දෙන ආලෝකය. ඒ කියන්නේ එක පහනකින් පහන් 100ක් වුණත් පත්තු කරන්න පුළුවන් වගේ අපිට පුළුවන් අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලටත් ආලෝකයක් වෙන්න. අපි කරන වැරදි මොනවාද කියලා. පළවෙනි එක විශ් එකක්. එහෙම නැත්නම් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුෙන් වදින එක. උදාහරණයකට මට ලොතරැයියක් ඇදෙන්න කියලා ඉල්ලුවොත් ඒක අපේ හිතේ තියෙන ලෝභය. මතක තියාගන්න පහන පත්තු කරන්නේ ගෞරවයට, දානයක් විදියට. දෙවෙනි එක සාමාන්‍යයෙන් හුලකට නිවෙන තැනක පහන පත්තු කරන එක. අගෞරවයක් මේක. නිවෙන එක අපිට පෙන්වුම් කරන්නේ අනිත්‍යතාවය. හැබැයි අපි හිතාමතාම හුලකට නිවෙන තැනක පහන පත්තු කරන එක ගොඩාක් වැරදි ක්‍රමයක්. මෙහිදී තුන්වැන්න විදිහට අපිට කතා කරන්න පුළුවන් ජංගම දුරකථනය භාවිතා කරන එක. පහන පත්තු කරනකොට පත්තු කරන් පස්සේ වඳිනකොට අපි ජංගම දුරකථනය පාවිච්චි කරන්න හොඳ නැහැ. එතනදි සිද්ධ වෙන්නේ අපේ හිත එක තැනක නතර වෙන එක නෙවෙයි. අපේ හිත එහෙමේ දුවනවා. එතකොට හිතාමතාම කර්මයක් හැදෙන්නේ නැහැ. දැන් අපිට කල්පනා කරන්න වෙනවා අපි කොහොමද හරිම විදිහට පහන පත්තු කරන්නේ කියලා. සරලයි. පිරිසුදු තැනක් තෝරන්න. දූවිලි නැති, ගෙදරිතුනත් පන්සලකදී වුණත් අපි පිරිසුදු තැනක් තෝරගෙන තමයි පහන් ආලෝකය තල්ලන්න ඕනේ. පත්තු කරනකොට හිතේ මේක තියාගන්න. මේ එළිය වගේ මගේ හිතේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ කියලා. එතකොට 3 සැරයක් වඳින්න ගෞරවයෙන් මෛත්‍රිය පතුරවන්න. මේ පින සියලු සත්ත්වයින්ට ලැබේවා කියලා. මෙතනදී හැබැයි විශ් එකක් නම් ඉල්ලන්න බෑ. ප්‍රාර්ථනාවක් කරන්න එපා. මොකද මේක අපි භක්තිවන්තව කරන දානයක්. පහන් ආලෝකය දැල්ලනවා කියන්නේ. අපි පහන පත්තු කරන්නේ දෙවියන්ට පේන්න නෙමෙයි. තමන්ගේ හිතට මතක් කිරීමක් විදියට, දානයක් විදියට, ගෞරවයක් විදියට. එතකොට ඔයාලා හැමතිස්සෙම හිතන්න ඕනේ මේ පහන් ආලෝකය වගේ මගේ ජීවිතෙත්, මගේ මනසත් ආලෝකමත් වෙන්න ඕනේ කියලා. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයා පහන පත්තු කරන විදිය හරිද? වැරදිද? නැත්නම් මෙතනින් ඉස්සරහට තමන් කොහොමද පහන් ආලෝකය හරියට දැල්ලන්නේ කියලා අපි කතා කරමු. ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා නිවැරදිව මල් පූජාව පූජා කරන විදිය ගැන. මේ නිලුමල් YouTube channel. තෙරුවන් සරණයි.